ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සීමාවෙන් එහා දේශපාලනය 2019 අවුරුද්දේ අපේ පළමු හමුවීම මේ සලකුණ දේශපාලන සංවාදය. අද දවසේදී අපි සලකුණ දේශපාලන සංවාදයට එන්නේ මගේ සුපුරුදු සහී දෙදෙනා සමග අපි හඳුනා ගනිමු. ප්‍රථමයෙන් රංගන ද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. මංජුල වස්නායකත් සූදානමින්. මංජුල සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. 2019 අවුරුද්දේ පළමු හමුවීමේ අද පළමු දේශපාලන සලකුණ කවුරුන්ද? ආරාධනා කළේ හිටපු අමාත්‍ය එස්.පී. දිසානායක මහතාට. මන්ත්‍රීතුමනි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපි අවසාන වශයෙන් සලකුණේදී මුණ ගැහුණාම ඔබතුමා යම් කාරණයක් පිළිගත්තේ නැහැ. ඔබතුමාගේ නිවසේ පැවති සාකච්ඡාව. අදවත් ඇත්ත කියනවා. ඔව් නිවසේ එක සාකච්ඡාවක් නෙවෙයි. සාකච්ඡා 6ක්ම තිබ්බා. හැබැයි ඒක කිව්වේ නැත්තේ දේශපාලන හේතු මත තමයි. 6 වෙනි සාකච්ඡාව තමයි පත්තරවලට ගියේ. 5ක් අපේ ගෙදර තිබ්බා. ඒකට සහභාගී වුණේ ජනාධිපතිතුරු දෙදෙනා විතරයි. ඒක එළියුනේම නැහැ. සාකච්ඡා 6ක් තිබුණා. සාකච්ඡාවල ප්‍රතිඵල හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට ආවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා හැටියට දිවුරුම් දුන්නා. හැබැයි වැඩේ අතරමඟ ප්‍රශ්නාර්ථයන් බවට පත් වෙන්න පටන් ගත්තා. මොකද උනේ? දේශපාලන වශයෙන් ගොඩාක් සිදුවීම් සිදු වුණා. ඇත්ත වශයෙන්ම මේ එකක් තමයි කලබලයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම. පාර්ලිමේන්තුවක් විසිරවපුවම කවදාවත් කෙනෙක් පක්ෂයක් මාරු කරලා මේ තව පක්ෂයකට එන්නේ නැහැ. ඉතින් ඒක එනයි මනසට මේ විශාල මොකක් හරි මානසික රෝගයක් තියෙනවා. ඉතින් එහෙම නිසා ඒ විසිරීමේ තීන්දුවත් එක්කම අපි මේ 113 එකතු කරමින් හිටපු පිරිස සම්පූර්ණයෙන්ම අසරණ වුණා. කියන්නේ ඔබට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු නොකළ යුතුව තිබුණා. ඔව්. පැහැදිලිවම සිදු නොකළ යුතුව තිබුණා. මොකද මේ සිදු නොකළ විසිරුවා හැරෙන්නේ නැතුව තිබ්බනම් අපි 113 හදනවා. නෑ විසිරුව ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ 113 හදාගන්න බැරි වුණ නිසා නේද නැතුව එහෙම එක පිරිසක් ඉදිරිපත් කරපු තර්කයක් නිසා තමයි ඒක කරේ. අතරම ජනාධිපතිතුමා ඒ තීන්දුවට ආවේ එතුමාට පෙන්වා 113 හදාගන්න අමාරුයි කියලා. ඒක එක පිරිසක්. හැබැයි කියන්නේ ජනාධිපතිතුමා ඔබගේට වඩා ඒ කණ්ඩායම පිළිබඳව විශ්වාසය ඒ වෙලාවේ එතුමාටත් අපේ පිරිස ගැන ලොකු සැකයක් තිබ්බා. අපේ පිරිස ගැන ලොකු සැකයක් තිබ්බා. අපේ 21 දෙනාගේ පිරිසෙන් කී දෙනෙක් එහාට පණීද කියන කාරණේ පිළිබඳව එයාටත් ලොකු සැකයක් තිබ්බා. ඒ නිසා ඒ වෙලාව හැම වෙලේම යා කිව්වේ එස්.පී. උඹ හිතනට වඩා අපේ උන් එහාට පණින්න තියෙනවා කියලා. එහෙම එකක් තිබේ. අතර එතුමාට නීතිය තාම පැහැදිලිව පෙන්වා දීපුවම මේ සැකයෙන් තොරව මේක විසිරීමේ බලය ඔබතුමාට තියෙනවා කියලා එතුමා හිතුවා. ඉතින් ඒක මේ ජනතාවට බලය දීම තමයි මං කළ යුතු හොඳම දේ. මොකද පාර්ලිමේන්තුවේ දැන් මිනි මරා ගන්න. ඒකට අර 21 දෙනෙක්ගේ කතාවක් ගැන අපි දැන් මේ කතා කළානේ. ඒ 21 අවසානයේ දක්වාම ආණ්ඩුවත් එක්ක හිටපු 21 ජනාධිපතිතුමාට පවා විශ්වාස කළ නොහැකි කණ්ඩායමක්ද? කොටසක්. ඒක කොටසක් නේ ගියෙත් මේ තව යන්නත් දඟලන පිරිසක් ඉන්නවා කියලා තමයි මටත් හිතෙන්නේ. දැන් ඔබ කිව්වා සාකච්ඡාවට 6ක් පැවතුන ඔබේ නිවසේ කියලා. එතකොට දැන් මේ සාකච්ඡා කරනකොට 113 කියන ඉලක්කම ගැන සාකච්ඡා වුණේ නැද්ද? පෙර සූදානමක් තිබුණේ නැද්ද ඒ සම්බන්ධයෙන්? සාකච්ඡා වුණා. සාකච්ඡාවේ වගකීමුත් පැවරුවා එක එක්කෙනාට. එක එක්කෙනාට වගකීමුත් පැවරුවා. මේ වගකීම් බාරත් ගත්තා. ඒක තමයි කාටද වගකීම් බාර දුන්නේ 113 හදාගෙන වගකීම් කාටද බාර දුන්නේ? ඔබතුමාට සෑහෙන කොටසක් පැවරුණා. රංගේට කතා කරපු කාරණාවත් එක්ක මම ඒ වගකීම බාරගත්ත ප්‍රධාන කෙනෙක් නෙවෙයි. මම ප්‍රධාන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මේක ආරම්භයේ ඉඳලා මේ පක්ෂයේ එළියට ගැනීමේ දේශපාලන කාරණේ මම හිතන්නේ. අපි විශ්වාසභංග යෝජනාව ගේන්න තනටත් එහා ඉඳලා අපි කිව්වේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපිට යන්න බෑ. ඒකේ විශාල නොගැලපීමක් තියෙනවා. ඒ නොගැලපීම නිසා
මේ රට දුවන්නේ. රට මෙහෙම එක තැන පල් වෙනවා තව පැත්තකින් කඩාගෙන වැටෙනවා. ඒක නිසා අපි ඊටාම නරක තත්ත්වයකට යනවා. රටත් ඊටාම නරක තත්ත්වයකට යනවා. එහෙනම් අපි පුළුවන් තරම් ඉක්මනින් මේකෙන් ගැලවෙන්න ඕන. හැබැයිට මම පොඩ්ඩක් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න කැමතියි මේ කාරණාව සුදේව. ඒ තමයි හැබෑවටම සිද්ධ වුණේ රට ගැනද. නැත්නම් ඔබතුමාලා අර සභාග ආණ්ඩුවට මුක්කුව ගහලා වැඩේ සහ මම කෙලින්ම කියනවා නම් පොට වරද්දගෙන හිටියා. ඒක නැවත නිවැරදි කරගන්න ඔබතුමා ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක් දරු ප්‍රයත්නයේ අවසානයේ මහින්ද රාජපක්ෂ ලබා තිබුණු ජනප්‍රියතාවය පිටින් යන්නට දරු උත්සාහයක්ද ඒ ජනප්‍රියතාවයත් අඩු කරමින් එතරම් ගැටලුවක් ඇති වෙන තත්ත්වයට පත් වුණේ ඔබතුමාලා මේ සිදු කරපු කාර්යයද? ඔබතුමාගේ තර්කය හරි ප්‍රබලයි. හැබැයි ඇත්ත දේ ඔකේ මුල ඉඳලම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පවරන තාක් දුරට අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ. අපි සියලු දෙනා විපක්ෂයේ හිටියේ. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට උදව් කරපු හෝ එයාට වැඩ කරපු හෝ පිරිස නෙවෙයි. හැබැයි අපි බලාපොරොත්තු නොවිච්ච වෙලාවක අපේ පක්ෂය හිටපු සභාපතිතුමා හිටපු ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමාට බාර දෙනවා. ඒ බාර දුන්නමත් අපි ගිහිල්ලා විපක්ෂේ තමයි ඉන්නේ. හැබැයි ඒ අතර පැවතිච්ච දීර්ඝ සාකච්ඡාවකට තලයක් හැටියට ආණ්ඩුවට මුළු පක්ෂයම එකතු වෙනවා. මුළු පක්ෂයම ඒ වෙලාවේ ඇත්තටම වචනකින් හරි විරුද්ධ වුණේ අපේ වෙල්ගම මන්ත්‍රීතුමා විතරයි. මේ සියලුම දෙනා එකතු වෙනවා. ඉතින් හැබැයි ඒ සියලු දෙනාට පැමතිකම් දෙන්න බෑ. ඒ නිසා මේකෙන් කීප දෙනෙක් ඇමතිවරු වුණා, කීප දෙනෙක් උපැමතිවරු වුණා. ඉතින් එහෙම තමයි ආණ්ඩුවත් එක්ක එකතු වුණේ. ඉතින් ඒ නිසා අර මේ ඔබතුමාගේ අර මූලිකම කාරණේ නෑ එතන තර්කේ තාම වළංගුයි මං ගරු මන්ත්‍රීතුමනි. ඒකට හේතුව ආරම්භයේ ඉඳන්ම 54 දෙනෙක් නොසැලී මහින්ද රාජපක්ෂට සෙවණැල්ල වී සිටියා. ඒ 54 දෙනාගෙන් එක්කෙනෙක් වන්නටවත් ඔබතුමාලට හැකියාව ලැබුණේ නැහැ. ඔවුන්ට ආපු අභියෝග හමුවේ ඔවුන් හිටපු ස්ථාවරයේ නොසැලී සිටියා. ඔබතුමාලා එතනදී කියන්නේ ඒක වැරදිනේ. දැන් කතාවම වැරදිනේ. මේ 54 දෙනාම එකතු වෙලා තමයි මේ ආණ්ඩුවට ගියේ. මේ 54 දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක. ඔව් හරි. ඉන්න මං කියන්නේ 54 දෙනාම තමයි ආණ්ඩුවට ගියේ. ආණ්ඩුව කියලා ඇමතිකම් දෙනවා. ඒ වෙලාවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා තෝරලා මට ඇවිල්ලා කියන්න. හැබැයි යෝජනා කරනවා මේ අපේ ඔය 54 දෙනාගේම පැත්තෙන් යෝජනා කරනවා අපි සියරම එකට හිටියේ. යෝජනා කරනවා නෑ ඔබතුමාම තෝරන්න කියලා. ඒ තෝරනවා. ඒ අය තෝරනවා. තෝරලා මම හිතන්නේ 14 දෙනෙක් හරි 15 දෙනෙක් හරි ඇමතිවරු වෙනවා, නියෝජ්‍ය ඇමතිවරු වෙනවා. ඉතින් එතකොට ඒත් ඉන්නවා ආණ්ඩුවත් එක්ක. අපි 19ත් සම්මත කරනවා ආණ්ඩුවත් එක්ක ඉඳගෙන. 19ත් සම්මත කරනවා. ඒ අතර ඇවිල්ලා ඔය ශ්‍රී ලංකා මහ බැංකුව හොරකම වෙනවා. ඒ වෙලාවේ පක්ෂයෙන් අපේ පිරිසක් අහනවා අපි විපක්ෂයේ ඉන්නේ. අපි ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. හැබැයි අපිට ඇමතිකම් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මේ ඉතා පැහැදිලිව දැන් අපි සේරම ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ ඉස්සරහ අපිට විරෝධතාවයක් දැක්වුවා. ඒ හොරකම වුණාම අපි විපක්ෂයේ ගිහිල්ලා ඉන්න කියලා. ජනාධිපතිතුමා බොහොම කැමැත්තෙන් කියනවා යන්න. විපක්ෂයේ ගිහිල්ලා ඉන්න. බොහොම ආශිර්වාදාත්මකව තමයි ඔවුන්ව විපක්ෂයට ඇරි. ඒකට ක්‍රමානුකූලව එතන ඉඳලා තමයි මේ කණ්ඩායම වෙනස් වුනේ. ඒ කියන්නේ ඒ කණ්ඩායමට ඒ අවස්ථාවේදී විපක්ෂයට යන්න ආපුමනාව ඔබතුමන්ලට ආවේ නැත්තේ. නෑ අපි ඒකට සේරම ඒ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිකම් දාපු කිසි කෙනෙක් ගියේ නෑ. එතකොට එතන මේ 54 දෙනා අතරේ දිනේෂ් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨීන් ගණනාවක් හිටියා. ඒ කියන්නේ ඇමතිකම් නැති නිසා දෙය අය ගියේ. වෙන්න බෑනේ. නෑ හැබැයි නෑ උතන දිනේෂ් ගුණවර්ධන ලගේ තත්ත්වය එහෙම වෙනස්. නෑ මං අහන්නේ එතන මම උදාහරණට ගත්තේ චමල් රාජපක්ෂ උදාහරණට ගන්නකො ඇමතිකම් නැති නිසාද ගියේ. නෑ මම කියන දේ ඇමතිකම් නැති හින්දා ගියේ තියෙන හින්දාද ගියේ කියන එක නෙවෙයි. ගියේ ඇමතිකම් නැති අය. නෑ හැබැයි මේ ඇමතිකම් තියෙන කිසි කෙනෙක් ගියේ නෑ. ඔඩ ඇමතිකම් ගන්න බැරි නිසා ගියාද කියන කාරණාව උදාහරණයට චමල් රාජපක්ෂ ඇමතිකම් ගන්න බැරි නිසා යමක් නෙමෙයි. ඔවුන් ස්ථාවරයක හිටියා මොළේ ඉඳන්ම. ඒ ස්ථාවරයටයි ඔබ මේ පහර ගන්න උත්සාහ කරන්නේ. මේ පහර ගැටීමක් නෙමෙයි. පහර ගහන්නේ. නමුත් ඇමතිකම් නැති නිසා ගියා කියලා ඔබ ඒක ලඟු කරන්න උත්සාහ කරනවා. ඇමතිකම් තියෙන කිසි කෙනෙක් ගියේ නෑ. අන්න ඒකයි මම මේ කියන්නේ. ඇමතිකම් තියෙන, උප ඇමතිකම් තියෙන, රාජ්‍ය ඇමතිකම් තියෙන කිසි කෙනෙක් ගියේ නෑ. හැබැයි
හැබැයි මැතිවරණය එනකොට මැතිවරණය ආපු වෙලාවේ 3 දෙනෙක් නියෝජ්‍ය ඇමතිකම් අතහැරලා අර පැත්තට ගියා. මැතිවරණය එනකොට මහ මැතිවරණය එනකොට ඒ පසු කාලේනවා. ඒ බොහොම පසු කාලේ. ඒ අර වෙලාවේ මම ඔබතුමාට කියන්නේ ඇමතිකම් දරපු, උප ඇමතිකම් දරපු, රාජ්‍ය ඇමතිකම් දරපු කිසි කෙනෙක් ගියේ නැහැ. බොහොම මිත්‍රශීලීව සුහදව අපි විපක්ෂයේ ගිහිල්ලා ඉන්නම් කියලා ගියේ. ඒක තමයි දැන් අපිට තේරෙනවා දැන් මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාවට යම් බලවේගයක් ගුණ වුණා. ඔවුන් මේ බලවේගය ගුණ වෙලා ඊට පස්සේ මහ මැතිවරණයේ යම් කිසි ප්‍රතිඵලයක් ලබාගෙන ඔවුන් තනි ගමනක් ගියා. හැබැයි ඔබතුමාලා ඊට පස්සේ මහ මැතිවරණ ලැබුව අත්දැකීමත් එක්ක ජාතික ලේසින් මන්ත්‍රීවරුවට පත් වෙලා ඊන අනතුරුව පාර්ලිමේන්තුවේ වෙලා මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ක ගමනක් ගිහිල්ලා පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේදී යම්කිසි දේශපාලන පරාජයක් ලැබුවා. ඒ ලැබූ දේශපාලන පරාජය නේද මේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාපත් කිරීමට හේතුව? ඒකත් එකක්. හැබැයි ඒ පරාජය ලබන්න කල ඉඳලා දැන් මේ පරාජය ලබන වෙලාව වෙනකොට අපි ගත්ත ස්ථාවරය ගන්න. අපි ගත්ත ස්ථාවරය අපි සම්පූර්ණයෙන්ම මේ පොදු ජන පෙරමුණු විවේචනය කිරීම නැවැත්තුවා මැතිවරණයේදී. නෑ ඔබතුමාලා පොදු ජන පෙරමුණටත් ගැහුවා ඒ වගේම UMPටත් ගැහුවා. දෙපැත්තටම ගැහුවා. සමහරු ගන්නේ අදත් ගහනවානේ. අද ගහනු සමස්තයක් හැටියට ගත්තම අපි මේ මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම එල්ල කරේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ප්‍රචාරය. සමහරු කරන්නේ නෑ ජී.එල්. පිරිස් මහතා එල්ල කරගෙන ප්‍රහාර එල්ල කරා. වෙන්නේ නැති. එහෙම කරන්නේ නැති. කරන්නේ කොහොම හරි මේ මැතිවරණයේ ප්‍රතිඵලයත් එක කාරණයක් තමයි. ඉතින් ඒක අපි ඇත්තටම පිළිගන්න එපා. හැබැයි ඊට කලින් ඔබට මතකද මැයි දිනවල පොහොට්ටුවේ මැයි දින නැත්නම් ඒකාබද්ධයේ මැයි දින රැස්වීම වලට එල්ල කරපු වාග් ප්‍රහාර ඔබේ පාර්ශවයෙන් මම ඔබයි ඍජුව නම් කරන්නේ ඔබේ පාර්ශවයෙන් මන්ත්‍රීකම් අභියෝගයට ලක් කරමින් ඔබ ප්‍රහාර එල්ල කරේ. එතකොට මේ ඔබ කියන කාරණාව තරම් ලඝු නෑ ඒක. නෑ. අපි කොහොමදත් එයාලත් එක්ක දේශපාලන වශයෙන් එහෙම මිත්‍රශීලී කමක් අරගෙන ගියේ නෑ. හැබැයි දැඩි හතුරු ප්‍රතිපත්තියක් අරගෙන ගියෙත් නෑ. අපි බොහොම ප්‍රවේශමෙන් අරන් ගියේ නමුත් සමහර අය දිගටලාට ගැහුවා මම දන්නවා. හොඳයි අපි දැන් ඔය එකතු වීම ගැන කතා කරන මොහොතේදී ඒ සම්බන්ධයෙන් ඔබතුමා කිව්වා මුලින්මත් අර අවස්ථාවේදී විරුද්ධ වුණේ කුමාර වෙල්ගම් මහතා කියලා. එතුමා මෙවැනි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කරනවා. අපි එතුමාගේ ප්‍රකාශය බලමු. මේ මෑත කාලයේදී අපේ පැත්තට එක්ක වුණා 16 දෙනෙක්. ඒ 16 දෙනාගේ 15 දෙනෙක් ඉතුරුනා අනිත් එක්කන ගියා. අපි උගා සමගියෙන් හිටපු 54 දෙනෙක් හිටියේ. අපි 54 දෙනා තීන්දුවක් ගත්තම අපි 54 දෙනාම ඒ තීන්දුවේ හිටියා. කවුරු හරි මහින්ද මහත්තයා ගත්තොත් එක තීන්දුවක් ඒ තීන්දුව අපි සියලු දෙනාම හිටියා. නමුත් මේ කට්ටිය ආවට පස්සේ විවිධ අදහස් එළියට ආවා. මහින්ද රාජපක්ෂ මහත්තයා සිරිසේන මහත්තයාත් එක්ක එක්කහුව වෙනවා කියලා පරිවිඩය ගැදුනම ඒකට මුලින්ම විරුද්ධ වුණේ චමල් රාජපක්ෂ මහත්තයා. එතුමා කිව්වා මේකට යන්න එපා. කවුරු මිනිස්සු මේක කැමති නෑ. ඊළඟට කතා කරේ මම කිව්වා සර් මම මාන් ගැන වරදවා හිතන්න එපා. අපි සර්ට ආදරේ. අපිට උවමනා කරන්නේ සර්ව මේ රටේ පළවෙනි පුටුවට ගේන්න. ඒ නිසා මේ වගේ තීරණයක් ගන්නකොට බොහොම ප්‍රවේශම් වෙන්න අපේ නම් සීගුවට කැමති නැහැ. සංකෝම කැමති ගන්නවා කාර්යයක් නෑ. මට ඇමතිකම් ආරාධනා කරලා මම ඉඳගන්නේ කාර්යයක්. අපි පොහොට්ටුවේ පිරිසිදු ඒකාබද්ධ විපක්ෂ ආණ්ඩුවක් නම් මට ඉඳගන්න පුළුවන්. නමුත් දැන් අපි ඉඳගන්නේ වරායේ විසුණු කුමුසුත් එක තමයි දැන් අපිට වාඩි වෙන්න වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ කරපු හැම දෙයකටම විකුණපු සියලුම රාජ්‍ය දේපලකටම අත උස්සලා කෑ ගහලා කිව්වා ඒගොල්ලන් අපි මේකට පක්ෂයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව හිටපු මේ කණ්ඩායමත් එක්ක තමයි අපි දැන් මේ ඉඳගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම කිව්වා ඒ අයත් එක්ක මට ගිහින් ඉන්න බෑ. මම ඔබතුමාට සහයෝගය දෙන්නම්. ඒ ප්‍රතිපත්තිය මම අදත් දෙනවා. එතුමගේ ප්‍රකාශය යම් සාධාරණත්වයක් තියෙනව නේද? අපයෝ ඒ සාධාරණත්වයක් තියෙනවා විතරක් නෙවෙයි ඒ ප්‍රකාශයත් එක හේතුවක් වුණා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ඉක්මන් තීන්දුවකට ජනාධිපතිතුමාට යන්න. පැහැදිලි කළොත් නෑ එතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතානායක පාර්ලිමේන්තු ලේකම්වරයාට කියලා තිබ්බා අපි 5 දෙනෙකුට විපක්ෂයේ සීට් දෙන්න කියලා. එතකොට කලබල වුණා. එතකොට කලබල වුණා. ඒකෙන් අද හැබැයි ඇත්තටම මම දන්නවා වෙල්ගම කවදාවත් විපක්ෂයේ ගිහිල්ලා ඉඳගත්තත් හතුරු වෙන්නේ නැහැ මේ පිළට. හතුරු වෙන්නේ නැහැ. නමුත් ඒකත් එක කාරණයක් වුණා. ඔය මේ ඉක්මන් තීරණයකට යන්න විසිරුවීම. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර 21 දෙනාගේ කණ්ඩායමේ ඉන්න පිරිසක් වගේම ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පිරිසක් පිළිබඳව දෙනෙක් ගැන එයා කියලා තිබ්බා ගිහිල්ලා පාර්ලිමේන්තු ලේකම්ට. පාර්ලිමේන්තු ලේකම්ට කියලා තිබ්බා අපේ විපක්ෂේ පුටු 5ක් හත් දෙන්න කියලා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු ලේකම්තුමා කියලා තිබ්බා නෑ ඔයාට දෙන්න පුළුවන් පුටුවක්. මොකද අනිත් 5 දෙනාගේ නම් නන් දෙන්න කියලා. හැබැයි නන් ගියේ නැහැ. හැබැයි ඒකට කලබල වුණා මම දන්නවා අපේ අය.
එතකොට පෙබරවාරි මාසයේ මැතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා ලබාගත්තේ ජනප්‍රියතාවය ඔබතුමාලගේ මේ පහුගිය වකවානුවේ දේශපාලන කතන්දරයෙන් පහළට වැටුණා කියලා ඔබ ඍජුව පිළිගන්න අවංක වෙනවද? ඔව්. ඔව්. පසුබැසීමකට ලක් වුණා. ඒ කියන්නේ ඒ සිද්ධියත් එක්ක එතන පසුබැසීම ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් වීමක් සිද්ධ වුණා. ඔව්. කාලකතේ මං හැබැයි දෙකම කෙටි කාලීනයි කියලා හිතන්නේ. කෙටි කාලීනව මේ පැත්තේ